කතාව 12 වෙනි පරිච්ඡේදය. ආබ්‍රහම්ගේ කැඳවීම. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව් බිමද නුඹේ නෑදෑයින්ද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරිපැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹ ආසිරිපතන අයට මමත් ආසිරිපතමි. නුඹ දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරිලත් අයුරින් මිහිමත සෞසත ආසිරි ලබනු ඇතැයි වදාළ සේක. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිදානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත්ද ඔහු සමග ගියේය. මෙසේ ආබ්‍රහම් සිය බිරිඳ වන සාරයිද තම සොයුරාගේ පුත් වන ලොත්ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසි දසුන්ද රැගෙන කානාන් දේශයේ බලා නික්ම ගොස් එහි සැපත් විය. ආබ්‍රම් ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේය. එකල ඒ රටේ කානානිවරු සිටියෝය. එවිට සමිදානන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී ඔහුට කතා කොට මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි වදාළ සේක. ආබ්‍රම් එහිදී තමන්ගේ තමන්ට දර්ශනය වූ සමිදානන් වහන්සේට පූජාසනයක් ඉදි කළේය. ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කළේය. මෙසේ ගමන් කොට බටහිරින් බෙතෙල් නගරයේද නැගෙනහිරින් ආයි නගරයේද අතර තම කඳවුර පිහිටා ගත්තේය. එහිදී ඔහු පූජාසනයක් ඉදිකර සමිදානන් වහන්සේගේ නාමය කියා යාඥා කළේය. ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් නේගෙබ් ප්‍රදේශයට පැමිණියේය. ආබ්‍රහම් මිසර දේශයට පැමිණීම. එහෙත් ඒ දේශයේ සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින් ආබ්‍රම් තාවකාලිකව පදිංචියට මිසරයට ගියේය. ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා මට සවන් දෙන්න. ඔබ කෙතරම් සුරීපී කාන්තාවක් දැයි මම දනිමි. මිසර වාසීන් ඔබ දුටූ විට මේ ආබ්‍රම්ගේ බිරිඳයයි කියා ඔබ ගැනීමට මා මරා දමා ඔබ බේරෙනු ඇත. එබැවින් කරුණාකර මම ඔහුගේ සහෝදරියයයි ඔවුන්ට කියන්න. එවිට ඔබ නිසා ඔවුන් මගේ පනත් බේරා මට හොඳින් සලකනු ඇතැයි කීය. ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසරවාසීහු දුටහ. පාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඇගේ රූපශ්‍රිය ඔහුට වර්ණනා කළෙන් ඇය රජමාලිගාවට ගෙන යනු ලැබුවාය. රජ තෙමේද ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන්ද ගවයන්ද කොටළුවන්ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන්ද හා ඔටුවන්ද ප්‍රදානය කළේය. එහෙත් පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින් පාරාවෝ රජුටද රජවාසල අයටද සමිදානන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණියුස්සේක. එවිට පාරාවෝ ආබ්‍රම් කැඳවා ඔබ මට කළ මේ හදිය කුමක්ද? ඈ ඔබේ බිරිඳ බව මට නොකීවේ මන්ද? ඈ ඔබගේ සහෝදරිය කියා මට කීවේ කුමක් නිසාද? ඈ පාවා ගත්තේ ඒ නිසාය. මෙන්න ඔබේ බිරිඳ ඇය රැගෙන පිටත්ව යන්නැයි කීය. තවද පාරාවෝ සිය පිරිසට අනදුන් බැවින් ඔහු ආබ්‍රම් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ සන්තක සියල්ලද සමග රටින් පිටත් කර හැරියෝය. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය.